ඕනේ කෙනෙක්. හායි කොහමද? අද යම් මාත් එක්ක මගේ කැම්පස් එකට. ඉතින් අද අප්‍රේල් 7 වෙනිදා. ඉතින් මට තියෙනවා කැම්පස් එකේ එක්සිබිෂන් එකක්. ඉතින් ඒකට ඕන කරන බඩුත් අරගෙන අපි දැන් යන් මගේ කැම්පස් එකට. මගේ කැම්පස් එක තමයි මේ තියෙන්නේ කැලණි කැම්පස් එක. ඉතින් මම අද කැම්පස් එකට යන්නේ මගේ තාත්තගේ ඩ්‍රයිවර්ත් එක්ක. ඉතින් ආ පාර දන්නේ නැති හින්දා තමයි මං කිව්වේ මෙතනින් දාන්න කියලා. ඉතින් මම කලින්ම ආවා කැම්පස් එකට. අනිත් කට්ටිය තාම ඇවිල්ලා නැහැ. එනකන් මට ටිකක් වෙලා ඉන්න වුණා. ඊට පස්සේ අපි ආවට කට්ටියම එක වෙලාවට පස්සේ අපි ගියා ස්ටුඩියෝ එකට අපේ ඕන කරන ෆ්‍රේම් ටික ගන්න. ඉතින් අපේ එක්සිබිෂන් එක පටන් ගන්න 8 වෙනිදා. ඒ කියන්නේ හෙට. ඉතින් ඒකට ඕන කරන දේවල් එකතු කරගන්නත් ඕන, ලෑස්ති කරගන්නත් ඕන හින්දා අපි 7 වෙනිදා තමයි කට්ටියම එක වෙලා වැඩේ කරන්න ගත්තේ. ඉතින් මෙතනදී අපි හිතුවේ නැති විදිහට අපිට අකරතැබ්බයකට මුහුණ දෙන්න උනා. මොකද ෆ්‍රේම් ටික රඳවන්න ස්ටෑන්ඩ් තියෙයි කියලා තමයි අපි හිතුවේ. ඒ උනාට ස්ටෑන්ඩ් තිබ්බේ නැහැ, ෆ්‍රේම් ටික විතරයි තිබ්බේ. ඉතින් කරන්න දෙයක් නැති හින්දා අපි ඩිසයිඩ් කරා මේස දෙකක් ලං කරලා ඒක ඇන්ගල් කරලා එක්සිබිෂන් එකට තියන්න. ඉතින් ඒ වෙලාවේ හැටියට ඉතින් ඒක හොඳ පිළියමක් කියලා හිතනවා. ඉතින් කට්ටියම එක්ක වෙලා හෝල් එකට ගිහිල්ලා ෆ්‍රේම් වල තියෙන අඩුපාඩු බලලා ඒවා හදන්නත් දීලා අපිට වත්තරටත් යන්න උනා ෆ්‍රේම් හදන්න. ෆ්‍රේම් 80ක් ඕනෙලා තිබ්බා. කොහොම හරි තුනක් විතර කැල්ල තිබ්බා. ඒවත් හදාගෙන කට්ටියක් ෆ්‍රේම් වෙන් කරා. තව කට්ටියක් ඩෙකරේෂන් පාර්ට් එකට උදව් කරා. ඩෙකරේෂන් කරන්න ඕන දේවල් හැදුවා. මෙතන පොඩි දෙනා ඉන්නේ. ඉතින් තව දෙන්නෙක් මෙතන අඩුයි. ඒ කට්ටිය තමයි ගිහින් print වැඩ ටිකයි ඕන කරන ෆ්‍රේම් ටිකයි හදාගෙන ආවේ. ඉතින් කට්ටියකම උදව්වතුව අපි සේන වැඩ ටික කරගත්තා. අන්තිමට රුපියල් 2කුත් ඕන. ඉතින් මේ තියෙන්නේ මම එක්සිබිෂන් එකට ඉදිරිපත් කරපු ෆොටෝ ටික. මම කැටගරි එක ඇවිල්ලා ප්‍රොඩක්ට් ෆොටෝග්‍රැෆි. ඉතින් මට හොයාගන්න ලේසි හින්දා මම මේ ලික ප්‍රොඩක්ට් තෝරගත්තා. ඉතින් අපිට අපේ රවින් සර් තමයි උදව් කරේ, අපිව ගයිඩ් කරේ.
ඉතින් සර්ට මේ අවස්ථාවේදී ස්තුතියි කියලා කියනවා. ඒ වගේම අපිට තව උපුල් සහයෝගය දක්වා මේ තියෙන්නේ අනිත් අයගේ ෆොටෝස් ටික. මේ තියෙන එක්සිබිෂන් එක දවසේ ඉතින් අපේ ආරාධිතා මුතුන් විද්‍යාරගෙන එක්සිබිෂන් එක පටන් ගත්තා. මේ තියෙන්නේ අපි කට්ටිය ඕගනයිස් කරපු එක්සිබිෂන් එකේ අපි ඉදිරිපත් කරපු ෆොටෝ කැටගරිස් ටික. මේ තියෙන එක්සිබිෂන් එකේ අපි කැම්පස් එකෙන් එළියට ගිය වෙලාවේ අපේ බුද්ධිට වෙච්ච අකරතැබ්බයක්. ඉතින් ඔහම තමා අපේ එක්සිබිෂන් එක දවස් ඉවර වුණේ. මේ වෙලාව දවසේ උදේ ඉතින් අපි කට්ටියම එක්ක වෙච්ච හින්දා මට යම් දවසේ වීඩියෝ එකක් ගන්න හම්බුණා. ෆොටෝ ටික විතරයි තියෙන්නේ. ඔහම තමයි ඉතින් අවුරුද්දේ ඉතින් ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් මතක් කරගන්න. එහෙනම් අලුත් වීඩියෝ එකෙන් ආයෙ හම්බෙමු.